ආයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම යහපතක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මගේ කතාව සද්දේරුවේ අපේ ස්වාමින් වහන්සේට මේ නස්සාත්‍රකාරයෝයි එක එක කට්ටිය විවේචනය කරනවා. ඉතින් හොඳ දෙයක් කරනකොට කවුරුත් විවේචනය කරනවා. අපේ හාමුදුරුවන්ව ඔය කොයි නස්සාත්‍රකාරයා හෝ සාත්‍රකාරයා හෝ කපු මහත්තුරු හෝ මම කියන්නේ අපේ හාමුදුරුවන්ව වට්ටන්න බෑ. අපේ හාමුදුරුවෝ කියන බණ දේශනාව අහන්න පුළුවන් කට්ටියට අහන්න පුළුවන්, නැත්තම් තමන්ගේ කටයි පුකයි වහගෙන ඉන්න පුළුවන්. මං චැලෙන්ජ් කරනවා ඕනෑම කපුවෙක් හරි ඕනම නස්සාත්‍රකාරයෙක් හරි බලවත් නස්සාත්‍රකාරයෝ ඉන්නවනම් මම ඕනම කෙනෙක් එක්ක චැලෙන්ජ් කරනවා. ඕනම කට්ටන්ඩියෙක් හරි වෙද මහත්තයෙක් හරි ඕනම යකෙක් එක්ක හරි මම හැප්පෙන්න කැමතියි. මම කියන්නේ මේ හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන්න නෙවුම්, මේ ලෝකේ ඉන්න සියලු දෙයාටම දරුවෝ වෙනුවෙන් රැකගන්නේ සත්පත්තිනි මෑණියෝ. සත්පත්තිනි මෑණියන්ගේ පිහිට අපේ හාමුදුරුවන්ට තියෙන අපේ ස්වාමින් වහන්සේට. ඒ නිසා නස්සාත්‍රකාරයන්ට කියන්නේ අන්ධයෝ පොට්ටයෝ ඇවිල්ලා අපේ ස්වාමින් වහන්සේට අපහාස කරන උන්ට කියන්නේ මම අපේ ස්වාමින් වහන්සේ හරියාකාරව ධර්මය අවබෝධ කරගෙන සියලු දරුවන්ව යහමගකට ගන්න බණ දේශනා කරනවා. ඉතින් ඒ කාලේ බුදුහාමුදුරුවටත් අශ්වමිෂ්ඨක හිටියා. දේවදත්තර හිටන් ගල් පෙරළුවා. ඉතින් මේ හාමුදුරුවන්ට ගල් පෙරලන්න ඉන්නවා කට්ටිය. එක අපේ සිංහලයන්ගේ හැටියක් තමයි දවසෙන් දවසට අපේ ස්වාමින් වහන්සේ කෙනෙක් ඉහළට යන්න දෙන්නේ නැහැ. ඇයි? ගල් පෙරලනවා. අපේ සිංහලයන්ට කෙලවෙච්චි තැන ඔන්න ඔතන තමයි. එනිසා නස්සාත්‍රකාරයන්ට මේ කපු මහත්තුරුන්ට කපු නෝනරවුන්ට මම කියන්නේ උඹලාගේ මන්තර ශාස්ත්‍රයක් තියෙනවා නම් අරගෙන වරෙව් මාත් එක්ක චැලෙන්ජ් කරන්න. පිස්සු විකාරයෙන් ආරූඪ අරගෙන බොරුවට නටලා මේව කරගෙන අම්මා මෑණියෝ එහෙම කියලා නෑ. උඹලා මේ පිස්සු විකාරයෙන් නටෝගෙන උඹලාට බත්තිය තියෙනවා නම් සද්ධාවෙන් අදහනවා නම් පූජාවල් දෙන්න ඕනේ නෑ. තමන්ගේ සිතේ තියෙන දේ සද්ධාවෙන් අදහනවා නම්. ඒ නිසා සද්ධාව තියෙන්න ඕනේ කොතන. ඒ නිසා කපු මහත්තුරු ඔක්කොටම මම කියන්නේ උඹලා හරි දේ හරි විදියට කරගෙන යමල්ලා මේ පොට්ටයෝ අන්ධයෝ ගෙනල්ලා එක එක channel වල නිකම් බලු විවේචනය කරන්න එපා කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. ඕනම නස්සාත්‍රකාරයෙක්, ඕනම කට්ටන්ඩියෙක්, කපු මහත්ත්‍රයෙක් ඕනම තැනක ලංකාවේ ඕනම නස්සාත්‍රකාරයෙක් ඉන්නවා නම් වරෙල්ල මාත් එක්ක හැප්පෙන්න. මම නස්සාත්‍ර වලට උපදෙස් දෙනවා අනිවාර්යෙන්ම. මම කවුද කියලා මම කාටවත් කියන්න ඕනේ නැහැ. ඕනම මාධ්‍ය සාකච්ඡාවකට වැඩ පෙන්නන්නම් මම මෙච්චර දවස් කට වහගෙන හිටියේ. ගින්දර මොනවද කරන්න ඕනේ? අත මිටි මොලවලා ගින්දර පෙන්නන්නම්. කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මන්තර බලෙන් පෙන්නන්නම්. හැබැයි ඕන කපුවේ චැලෙන්ජ් එකේ වරෙල්ලා ඕන මෑණියෙක් වරෙල්ලා මාත් එක්ක චැලෙන්ජ් එකට මෙන්න මේ ස්වාමින් වහන්සේට මේ නස්සාත්‍රකාරයන්ට මම කියන්නේ උඹලා කරන දේවල් උඹලාට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා උඹලාට සිදුවෙන දේ උඹලාම දන්නේ. ඔළුවේ ඉන්නේ උකුණවත් දන්නේ. උකුණට මොනවද වෙන්නේ කියලා. ඒ හින්දා හැමෝම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ මේ හාමුදුරන්ගේ ෆොටෝ එක දානවා. එයාට කොයි වෙලෙත් මහා සත්පත්තිනි මෑණියෝ තමන්ගේ දරුවෝ රැක ගන්නවා. ඒ පිහිට තියෙනවා. මොන නස්සාත්‍රකාරයන් මොන දේ කිව්වත් මම ඒ ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නවා කියලා අපේ මේ ගෞතම බුද්ධ ශාසනය සත්‍යය පෙන්නනවා. මේ අතින් ගින්දර පෙන්නනවා. මම ඕනම නස් හැබැයි චැලෙන්ජ් එකක් තියෙන්න ඕනේ.
චැලෙන්ජ් එකක් තියෙන්න ඕනේ. ඔය බලගතු ආරූඪ වෙලා නටනවා පිස්සු හැදිලා වාගේ. උන්ට පිස්සු. බොරු කරලා සල්ලි හොයන උන් ඉන්නේ. මෙන්න මන්තරේ. මෙහෙම කරලා ගින්දර පෙන්නන්නම්. එච්චරයි. මගේ සත්‍යතාවය මම පෙන්නනවා. මම මෙච්චර දවස් කට වහගෙන හිටියේ එකයි. ඒ බලතලය මම පෙන්නනවා. ඕනම කපු මහත්තයෙක් ඉන්නවනම් වරෙල්ලා ඕනම දිසාවේ ලංකාවේ ඉන්න ඕනම කපු මහත්තයෙක් චැලෙන්ජ් එකට වරෙල්ලා මෙන්න මගේ ගින්දර මේක මායාවක් නෙමේ සත්‍යයක් නෙමේ මේක මන්ත්‍ර බලයකින් කරන දෙයක් මේ අත මිට මෙලෝලා මෙන්න ගින්දර කියලා පෙන්නනවා. හරි. ඉතින් ඒ නිසා මගේ අත ඕන කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේකට තියෙන්නේ මන්තරේ බුදුගුණ සත්‍ය මන්ත්‍රයක්. ඒ මන්තරේ බලගතුකම මම පෙන්නන්නම්. ඒ නිසා මේ හාමුදුරුවන්ට කවුරුව ඇඟිල්ල දික් කරොත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මේ විශ්වයේ මහා සත්‍යයි මගේ TikTok එකේ දාලා තියෙන්නේ අහසයි පොළොවයි කියලා මේ විශ්වයේ මහා සත්‍ය. ඒ නිසා සියලු දෙනාම මේක ෂෙයා කරන්න හැමෝම ෂෙයා කරන්න. මේක අනිවාර්යයෙන් මේ ස්වාමින් වහන්සේ අපිට ධර්මය අවබෝධ කරගන්නට ඉදිරියට ගමන් යන්න මේ තරුණ පිරිසට තරුණ සහෝදරයන්ට හැමෝටම සත්‍ය ධෛර්යය ලැබෙන්න ඕන කියලා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා.